දරුවෝ දෙමව්පියන්ට වැඳලා ඉස්කෝලේ ගියේ. දැන් දෙමව්පිය වඳින්න ඕන අනේ ඵලයන් පුතේ කියලා. යාල් 10 දිලා ගෙනාවු පැලේ බං. වතුර එහෙම දැම්මද බං? විස බීජයයි කියලා උණු කරලා දැම්මේ බං. ඔබ මෝඩ මූසලෙක් බං. මෝඩයක් ඔබට එකවරයක් ඉල්ලිය හැක. මං පස්සෙන් පිරිමි දුවගෙන එන්න තමයි මට අවශ්‍ය. ලෝකේ ඔබ ජීවත් වෙන්න නම් කාලා බීලා විතරක් මදි. තව එක දෙයක් වෙන්න ඕනි. ඒ මොකද්ද? ඔබ ලස්සන වෙන්න ඕනි. අනේ දෙවියනේ පැන් එක දාන්න එපා. අපේ තාත්තා මැරුණේ සෙම හිර වෙලා. එයාට සීතල අගුණයි. අනේ බබා අපි දෙන්නත් මුස්ලිම් ආගමට යමු. ඇයි බබා? ඔයත් ආසයිද මගේ කොන නැති වෙනවට? අපි අර වල් තියෙන පැත්තට යමුද? එහෙ නෙවයි ගුණ. අපි පදුරක් අස්සට යමු. මොනවද යාළුවනේ? බඩේ කැක්කුම හැදෙන්නේ බඩ හිස් වෙලා තියෙද්දි. එතකොට ගැහණු වෙයි හැම වෙලේම ඔළුව කැක්කුමයි ගගා කියවන්නේ. ඉමෝෂනල් ඩැමේජ්. ඇල්ල කුමාර. නෑ මැඩම්. මගේ නම දෙතන පිට ඇල්ල කුමාර. හොඳට මතක තියාගන්න. දරුණු වීරයා රඟන්නෙත් නෑ. රඟන වීරයා දරුණුත් නෑ. අනේ එහෙමද ගහනවා උස්සලා පොළවේ කැ. මල්ලි පළතුරු බීම තියේද? තුරු බීම ඉවර වෙලා අක්කේ. පළතුරු බීම නැත්තම් වෙන බීම જાතියක් විකුණන්න ඕනේ. ඉල්ලන දේ නැත්තම් වෙන දෙයක් විකුණන්න උත්සාහ කරන්න. A few moments later. මල්ලි টয়ලට් පේපර් තියෙනවද? ඒවනම් නෑ අක්කේ. වැලි කඩදාසි තියේ. වැලි කඩදාසි ගහගනින්. උඹ ඉකේ. දැල්ල අනිත්‍යයි උපාසකම්මි. හැමදේම අතහරින්න. එහෙමයි හාමුදුරුවනේ. අනේ සියේ මේ බය හිතෙන එකක් නේ. ඔයාට ඇත්තටම බය හිතෙන එකක් බලන්න ඕන නම් මගේ වෙඩින් වීඩියෝ එක පෙන්නන්නම්. ආක්ෂණේ තව කොච්චර දියුණු වුණත් වැඩක් නැහැ. කැම ඩවුන්ලෝඩ් කරලා කන්න බෑනේ. කොහමද උන මල්ලි? අයියේ කොණ්ඩේ අඩු කරලා රැවුල ෆුල් ෂේප් කරන්න. එහෙනම් කලිසමත් ගලවන්න මල්ලි. ඒ මොකටද? ඔය මෝනේ මොන ෂේප්ද බං? මිස් මට නම්බරයක් දෙන්නකෝ. යකෝ මම බැඳලා ඉන්නේ මනුස්සයෝ. ඕනේ මිස් මම ડોක්ටර් බලන්නයි නම්බරේ ඉල්ලුවේ. සෝරි මෙන්න නම්බරේ. අර රූම් එක ළඟට යන්නකෝ. මුන්නම් ලෙඩෙට්ට හරියට සලකන්නවත් දන්නේ නැති හැටි. පොඩි එකෝ උඹේ නම් නැටිල්ල හොඳටම වැඩි. අනේ අන්න ආච්චි ඉස්සර ඔයා නටපු හැටි තමයි අපේ ගෙදර හැමදාම කතා වෙන්නේ. උඹලා hina වෙන්න එපා. ඒ කාලෙත් අපි හොඳ නැටිලි දැම්මා. දැනුත් දානවා. වයසට ගියත් චිල් එකේ ඉන්න ඕන බොලව්. ඕකේ. ડોක්ටර් මේ අතින් යූස් කරන්න බෑ රිදෙනවා. හුරු අතම යූස් කරන්නේ නැතුව අනිත් අත යූස් කරන්න පුරුදු වෙන්න. මගේ ගණි සල්ලි හොයන ගමන් ඉන්නේ. ගිහින් බලපන්. එයාගේ පර්ස් එකේ තියෙන මගේ කාඩ් ඔක්කොම. අම්මෝ එක තමයි බන් රියල් ලව් කියන්නේ. ඒ යාකෝ තෝගේ ඔය රෝද උඩ තහඩු කරත්තේ නැගලා අර සක්කර වස්ත්‍රමත් එක්ක මොන දීපංකරයකද ගියේ? Oh my God, bro. Oh, hell no, man. ඔය රෝද උඩ තහඩු කරත්තේ ඔන්න නෝනේ පැහිච්ච පොල් ගෙඩි ටික සේරම කැඩුවා. මාමේ තව දෙකක් එක තමයි හොඳටම පැහිලා තියන්නේ. මිනිහෝ ඔබ කවද්ද මේ යට කලිසම හොදගන්නේද? ඒකත් ප්‍රොජෙක්ට් එකක් නේද? ඉදරට වෙලා කකා බෙටි දදා ඉන්න ගෑනුන්ගේ අවසාන බලාපොරොත්තුව. මොකද්ද? විශ්ව මාතාව. එයා බිව්වේ අම්මි කුක්කුද හලක් කුක්කුද? අපෝ නෑ මම් බිව්වේ අපේ තාත්තා දෙවලක් පෙළපු හොදම කතිප්පු.